ට්‍රිප් එකක් යන්නම් කියලා ආවේ. අද අපි යන්නේ ටිකක් මාතලෙන් ටිකක් ඈතට තමයි යන්නේ. ඉතින් අපි 7 දිනක් විතර යනවා අපි සෙට් එකත් එක්ක. දැන් ඇවිල්ලා තින්නේ මොරගහ කන්ද පාස් කරගෙන යන ගමන් ඉන්නේ. අපි ගමන් මාර්ගේ තමයි කදුරුවෙල ඒ හරහා තමයි යන්න තියෙන්නේ. මම යන තැන කියන්න. ඉතින් මේ යන ගමන් අපි කතා කරමු කොහෙද යන්නේ කින්ද මන්ද. ලස්සන බ්ලොග් එකක් ලස්සන දැන් ටිකක් අපිට වෙන්නන්න පුළුවන්. යාළු සෙට් එකක් ඉන්නවා. මම යාළු සෙට් එකක් පෙන්නන්නම්. යාළුවා නම් ටිකක් පොඩි වැඩක ඉන්නේ. කලින් වීඩියෝ ටිකක් බලලා නැති අය ගිහින් බලන්න. ඔව් channel එකේ වීඩියෝ මේ ටික දාන්නත් බැරි වුණා. ඒ වීඩියෝ ටිකත් බලන ගමන් මේ වීඩියෝ එකත් බලමු. ඔව් වෙනස්ම වීඩියෝ එකක්. ඒක නිසා බලන්න. ඔව් නයිට් එකකුත් තියෙනවා. නයිට් එකේ කොහොම වෙයිද කියලා කියන්න බෑ. අපි ගිහිල්ලාම බලමු නයිට් එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් බලමු යාළුවෝ ටිකක් ඉන්නවා. ඔයාලත් බලන්න. ලස්සනයි. අද හුළඟ තියෙන හොඳද? හායි ළමයි මොකද වෙන්නේ අපි යනවාද පාස් එක උඩ දැන් කොහෙද මෙහෙ ඇවිල්ලා මල් කැලේ බබරුන් යයු කවියක් මගේ ආදරේ අත්මල් වැදන් යන්න ලන්නේ ලගින් ඉන්න සාරගිරේ මල් කැලේ බබරුන් යයු කවියක් මගේ ආදරේ අත්මල් වැදන් යන්න ලන්නේ ලගින් ඉන්න සාරගිරි දුර්ලේ वालुवे रलिदीरवे पानी गिराई रन्ने काटदू परसन्नदू उबके सुगंधे मालबू सिद्धेदना जयगे लोवे फिरदीने ඔන්නෝමයි සින්දු කියන්නේ වාදකේ අපේ දැන් තව අඳුනලා දෙන්නේ මధుරංග මේ මහිනා කුලම්කාරම් වදින්න පොඩි කඩේ හිටියා පොළඟත් එක්ක අපි දැන් ඇවිල්ලා තියෙන්නේ ගිරිතලේ වැවට. ඔය දින ගිරිතලේ වැව ලස්සන වැවක් ලංකාවේ තියෙන ගිරිතලේ වැව. ඒකට අපි කලින් පහු කරේ මොරගහ කන්ද ජලාශය. ඒකට මේක වැව ගිරිතලේ වැව. මෙතන හරි සුන්දර තැනක්, නිස්කලංක තැනක්. ඔය දින view එක බලා ගන්න පුළුවන් පේන ඇතිනේ කුලංගිසර. මම මේකේ වොයිස් එක ඇහුන් නැත්තම් මම අනිවාර්යෙන් ආයෙ රිපීට් වොයිස් එකක් දාන්න. අවුවිදි තමයි ඉතින් මේ පාසු කුඩ යන ගමන ටිකක් වෙලා යනවා මග නතර කර තමයි යන්නේ. දැන් වෙලාව හරියටම 12:35යි. එතකොට අපි ආවේ මාතලෙන් නම් 8:00 9ට කිට් වෙන්න ආවේ.
අපි තාම යන ගමන් කොහොමත් ඉතින් පාසිකුඩ යනකොට ටිකක් වෙලා යනවා. ඉතින් ලස්සන ගමනක් ඉතින් බලන්න. හරි ලස්සන නිස්කලංක තැනක්. ඉන්න හිතෙන්න ආසය තැනක්. බලමු ඉතින්. අපි ඉස්සරහට යන ගමන් ඉතින්නේ. පැටියෝ කොහොමද? පෙර ගන්නවා වගේ. Hai. Hah? Apa metan? Hah? Hai metan? Hah? Oi. Hah? Hai metan? Hah? Kaya mo kanda innawada? Arni tatten ආවේ ආයේ. ටික නෝ. හරි. අන්න කරගන්නවා බකරු. Hah? මගේ ස්කේල් පොලේ අඩේ තිබ්බේ. මේ පොලස් තියෙන. Mali kanawada? අන්න එහෙමයි ෆෝන් එකේ. Umbe baat ekko. අපේ හොටල් එකේ අපේ කොකා අපි ආදරය කරන ලසායිය ලසායි තියෙන අපි ලසායි ඉන්නවා අපි පස්සේ කතා කරමු අපි ඔක්කොම සෙට් වෙලා අපි කතා කරමු අපි යන්නේ පාසිකුඩාවට තව කිලෝමීටර් 7යි තියෙන්නේ පස්සේ සෙට් කරමු කරේ අවුලද නෑ නෑ අපි දැන් කොහෙද ඉන්නේ? කල්කුඩා. ගයිස් කල්කුඩා ඉන්නේ. කෝ කට්ටියක සතුට? අපි ඉන්නේ කල්කුඩා වල
ඔන්න අපි ආවාද කල්කුඩායි වලට දැන් තමයි කල්කුඩායි ලඟ වුණේ. 100 meters, turn left. අපි දැන් අපි ගෙලින්ම විලායකට යනවා. විලායකට ගිහලා අපි විලා ගිහලා අපි රූම් දෙකක් දෙන්න ඕගොල්ලන්ට. ඒ වගේම අපි මේ ඊට පාසිකුඩා යනවා. පාසිකුඩා වලින් ඊට පස්සේ අපි හම්බ වෙමු. ඊට පස්සේ බලමු ඊතර කොහොමද කරන්න කියලා. බයි. එන්නේ මං එකෝ විලි එකෝ විලාස්. ඔව් අපි එකෝ විලේජ් එකට යන ගමන් ඉන්නේ. දෙක තමයි පාර. එකෝ විලේජ් එකට යන. බලමු එකෝ 100 meters, turn right onto Munai Marukan Koval Road. අපි දන්නේ අපි පළවෙනි පාර එන්නේ මේ අපි දන්නේ නැහැ මේ පාරවල් ගැන. බලමු ඉතින් බලමු කොහොමද කියලා අපි කියන්න ඕගොල්ලෝනේ විස්තරයට. ඔව් වැවට දන්නේ දැන්. ඔන්න එහෙනම් කට්ටිය ආවා කෝ විලේජ් එකට. අපි බුකින් එක දැම්මේ කෝ විලේජ්. දැන් තමයි ආවේ. දැන් වෙලාව හරියටම 4:05යි. ඉතින් මුහුද තියෙනවා ඉස්සරහා. කෙලිම ඉස්සරහා තියෙනවා. පස්සේ වෙන්න නම් වැටක් පනින්න තියෙනවා. බලමු අපි අතට ගිහිල්ලා රූම් ටූර් එක පස්සේ දෙන්න. අනිත් පැත්තේ දාන්න. ඕ දැන් තමයි Hi guys. ස්ටික් එකක් හම්බුනේ. ඉතින් අපි ආවා මේ කොහෙද මේ දැන් ඉන්නේ මේ පාසිකුඩා එකෝ විලේජ් එකේ. රූම් ටූර් එකක් යන්නම් හෙට. හෙට යන්නම් දැන් යනවා අපි පාසිකුඩා මේ කල්කුඩා බීච් එකට නාන්න. පාසිකුඩා එකෝ විලේජ් තිබ්බට මේ ඇවිල්ලා ඉන්නේ කල්කුඩා වල ඉන්නේ. අපි පෙන්නන්නම් කොරල් පාර. අපි ඉන්නේ දැන් මෙතන මේ රූම් එකේ. මේක AC රූම් එකක්. රූම් දෙකක්. මේක නන් AC අරක AC වෙන්න ඇති කියලා හිතනවා. අර එන්න අපේ බොසා. කො බොසා කිව්වට අම්මට බොසා. ඇතෙක් වගේ නිකන්. බොසා දාලා ඇතෙක් වගේ. එයාලා මට විහිළු කරනවා මම මේක ගණන් ගන්න නැත්තම යාළුවනේ. එහෙම මෙව්වා වෙන්නේ නැහැ නේ. අපි විහිළු එයාලා හැමදාම අපි මාව නැතුව ඔයගොල්ලෝ ඔයගොල්ලෝත් එක බ්ලොක් ගොඩක් කරා අපි. මෙයා මම ඉල්ලුවා මාව මෙයා කැපුවා. ආවේ නෑ අපිත් එක්ක එකට. අද තමයි මෙයා ආවේ. අපිට කරන්න දෙයක් නෑ ඒක. අනේ එන්න කියද්දි ලොකු ආවේ. කොට අරනම කැප් එක. මේ GoPro එකේ මේ ගන්න. ඉස්සර මම ගන්න. යෝ හොඳ වස්තු ඈ. උඹ කොහෙද රූම් ගියේ කොහෙද මූ රූම් වල තියෙන සබන් කැට දෙකක් මූ රූම් වල සබන් කැට දෙකක් ගෙනල්ලා තියෙනවා මෙන්න මූ. වෙන්න බලා ගන්න මේ. සබන් කැට දෙක මූ මේ මුහුදේ ගිහිල්ලා සබන් ගාලා නාන්න යන්නේ. හොඳට බලා ගන්න. සැපේ යන්නේ මුහුදේ ගිහිල්ලා සබන් ගාලා නාන එක මේක. උඹ ආයෙ ඇවිල්ලා නාන්නේ නැද්ද? නෑ නෑ අඩු එකවරම නා ගන්නවා යකෝ නාපන් ඇවිල්ලා. අන්න එහෙමයි. ඒටම කැප් ගැම්මෙන් ඉන්නේ. අපි යමු. ඔන්න කට්ටිය බලා ගන්න ෆොටෝ ෂූට් එකක් යනවා මෙතන. මේ තියෙන කොරල් පාර. මේ ටිකේම කොරල් පාර තමයි තියෙන්නේ. නාන්න යන්න ඕනේ අන්න අර හෙට. ඒ පේනවද දන්නේ නැහැ. අපේ සෙට් එක ගියා නාන්න නානවද මොනා කරනවද දන්නේ නැහැ හැබැයි. අපිත් යන්නේ නාන්න. ඉර බැහැගෙන යන්නේ මේ පැත්තේ. දැන් ෆොටෝස් ගහලා ඉවරයි. ෆොටෝස් ටික අප්ලෝඩ් කරන්න. හොඳට තිබ්බොත් අප්ලෝඩ් කරනවා නැත්නම් නැහැ. පාර දීමේ රොබෝටික් කමුදාක් ඇවිල්ලා රොබෝටික්. ගේම් ඔච්චර ඇඟ තිබ්බත් තාම ළමා මානසිකත්වයේ ඉන්නේ ආය මන් දන්නේ මෙයාලා මට මෙහෙම චෝදනා කරන මල්සේ අපේ දිහා බලන් ඉඳලා වැඩක් නැහැ නේ. ඔයාලා බලන්න අර පැත්ත. ඔන්න ඔහමයි. කොරල් පාර. වෙල්කම් ටු ශ්‍රී ලංකා නෙමෙයි. වෙල්කම් ටු පාසිකුඩා. අපි නතර වෙලා ඉන්න කොටේජ් එක මේ ඒ ඔක්කොම විස්තර ටික දාන්නම්. මේ ඇත්තටම ලස්සන තැනක් මේ කියන්නේ බීච් එකට ළඟයි. නාන්නත් එහා පැත්තේ පුළුවන් එන අයට විස්තර ටික දාන්නම්. නානකොට පුළුවන් වුණොත් වීඩියෝ එකක් ගන්න. නැත්නම් නාලිවර්ලා වීඩියෝ එකක් ගන්න. මෙතන රක්ෂා දොපඩක් කොහෙද ආවද පළවෙනි පාර අර දින්න අර වේදිච්ච ඔරිජිනල් පාන ෆ්‍රී ෂූට් එකක් එහෙම කරන්න කැමති නම් කට්ටිය කියන්නේ මෙහෙට එමු. මෙහෙට්ටෙමු
දැන් මේ ඇවිල්ලා ටයර්ඩ් එකට ඇස් දෙක රතු වෙලා දාඩියෙම තියෙනවා වැඩි හිතන්න එපා. හරි කිසිම දෙයකට නෙවෙයි දාඩිය මහන්සි වෙලා ඇවිල්ලා මහන්සිය කිලෝමීටර් 200ක් විතර ඇවිල්ලා තියෙන්නේ. මාතලේ to කල්කුඩා බීච් ඇවිල්ලා තියෙන්නේ. පාසිකුඩා. කල් දැන් අපි කල්කුඩා බීච් ඉන්නේ මේ බිග් බොස් සෙල්ලම් කර කර එනවා පිටිපස්සේ. අපි එනම් පස්සේ හම්බෙමු. පැරිනාන ගමන් අපි ඉන්න පොඩිම බබා මේ ඉන්නේ. අන්න ඉන්න දෙවෙනි පොඩි බබා. මේ ඉන්නේ අපි අනිත් පොඩි බබා. සෙල්ලම් කරනවා. ඉන්නට බලන්න. හලෝ කොහොමද? රායල යනවා. රෑ එලන්න දැල් ටික. මම ආවම අපි අද රාය මේ දල්පොල එලන්න යන්නේ. අපේ පාමලා ඉන්නේ මේ දල්පොල දැන් මේ ආදර ගමන් ඉන්නේ. ඉතින් ඇවිල්ලා අපි චන්ද්‍රයට කොහෙද මුදේ උදේලා දැල් එලන්න යන්නද? පදින්න පුළුවන් නම් ගියාගේ මේක අර හිතන විදිය මේක ලස්සන නෑ මේ කතාවේ සුන්දරත්වයක් නෑ ඒක සුන්දරත්වයක් නෑ ඉතින්. සෑහෙන දුක් විඳින්න ඕනේ මේ ඇත්තම කතාව මේ දේ කරන්න. වෙනවනේ මේ. ඔයාලට මේ දැල්පොල මේ නිකන් ගිහිලා මේ රවුන්ඩ් ගාගෙන යනවා නම් ගිහිලා ගිහින් එන්න පුළුවන්. එහෙම නෙවෙයි ඇත්ත කතාව කියන ජීවිතේ. ගිහිල්ලා දැල් ටික එලලා එහෙම අරන් එනවද නැත්නම් අපි පහුන් දෙනවා? ගල්ටිගේ දාලා ඒක මාළු බදිනවා කියලා උඩ මාළු බදිවි අරගෙන බේරලා තමයි කොට ටෙන්. ඔව්නේ. නිකන් යනවනම් ගිහිල්ලා එන්න පුළුවන්. අර ඇත්තම කියන්නේ වාර විතරින් මේක ඇත්තම මේක එහෙම කිව්වත් එකයි යන්න ඕන. ඈ? එකයි යන්න. right. Hi යාළුවනි good morning මේ නැගිට එක මම මේ වීඩියෝ ගහන්නේ මේ උදේම ලස්සන ටිකක් පෙන්නන්නම් පේන ඇති ඈත මාළු බාන එකක් එහෙම තියෙනවා ලස්සනයි උදේ පාන්දර එක්සර්සයිස් එකක් විදිහට පයින් යනවා වැඩේ කියන්නේ අපේ කට්ටිය ඔක්කොම නිදි උදේ කතා කරා දෙන්නෙක්ට විතර කෙනෙක් වන්නේ නිදි. ඒකයි යන්න පරක් වුණේ. සන්රයිස් එක පෙන්නන්නම් කියපු නිසා තමයි මේ ට්‍රයි එකක් දුන්නේ උදේ පාන්දර සන්රයිස් එක පෙන්නන්න. වැඩි කියන්නේ සන්රයිස් එක බලා ගන්නවා නම් එහා පැත්තට යන්න ඕනේ. දැන් මම පයින් යන ගමන් ඉන්නේ. වෙන්න ගන්න පුළුවන් ඉත් දන්නේ නැහැ. යන්න ටිකක් කරහෙට මම ළඟට ගිහිල්ලා පුළුවන් වුණොත් මම පෙන්නන්නේ සන්රයිස් එක බලා ගන්න පුළුවන් ওই විදිහට ආවත් ටිකක් වෙලා ගිය අද
ලස්සන ගලක් නම් තියෙනවා. මේ හරි ගල් ටිකක් තියෙනවානේ. ආන්විත් ඉන්නා. එයා මාව දැකලා උඩට ගියා. ඔන්න එහෙනම් වෙලා ගිහිල්ලා හරි දැනට ආව යාළුවනේ. ඌටක් වෙලා ගියා එන්න. ඒක පේනවනේ. මාර්ම ලස්සනයි මෙතන මේ මං ඉන්නේ දැන් ගලක් උඩ. සන්රයිස් එක බලා ගන්න ටිකක් උඩේ ලස්සන බලා ගන්න පුළුවන්. ඔය දිහා බලා ගන්න තියෙන සන්රයිස් එක මම මොහොතක් ට්‍රයිපෝඩ් කරන්න ටිකක් බලන්න. කියන්නේ මාර්ම ලස්සනයි. උඩටත් පුස්කලංකයි. නතර වෙලා හිටපු රූම් එක මෙන්න අපි නතර වෙලා හිටපු රූම් එක. ඒතකොට මේ පැත්තේ බෙඩ් දෙන්නෙකුට නිදා ගන්න පුළුවන්. මේකේ 3යි. මේකේ 2යි. 2යි 4යි 7ක් විතර නිදා ගන්න පුළුවන්. AC තියෙනවා.
දැන් ඉතින් හැටි වෙලා තියෙන්නේ. දැන් ඉතින් අපි යන්න කියලා. අතරක. ඔයාලට අයියා පෙන්නන්න මේ රූම් එකේම අපි හිටපු තැන දැන් අපි යනවා මේ දැන් පාසිකුඩා බීච් එකට සෙට් වෙන්න යන්නේ. මේ යකා ජම්බු කනවා දෙන්න. තනියෙන් කනවා. ඕනේද? එකෝ විලේජ් එකට සමුදෙන්න යන්නේ. ලින්ක් එක දාන්න මෙයාලගේ. කොහෙද තියෙන්නේ කියලා. එන කෙනෙක් එන්න. ඇවිල්ලා කියන්න. සාගර ලසුන් තයි. අන්තිම ෂොට් එක යන්නේ කලින්. මෙයාලා බොරු කියන්නේ මම වතුර ටිකක් දුවත් මේගොල්ලෝ මේ කියන්නේ බොරු මම බොනවා කියලා කියන්නේ. මම බොනවා කියලා පේනවට ඔයගොල්ලෝ නෑනේ. නෑ නෑ වතුර ටික බිව්වි. පොල් වතුර ටික බිව්වි. පොල් වතුර. ඒ ප්‍රශ්නේ හරියට ඒකයි. අපේ අයියා නම් අකර තැබ්බයකට මුහුණ දීලා තියෙන්නේ. විදි ගන්න විදි. චන්න අයියා ඉන්නවා. ආචා අපි දැන් කොහෙද යන්නේ? බීච් එකට. කල්කුඩා ඉඳලා අපි යන්නේ දැන්. පාසිකුඩා. ඉලිපන්. එනවා. මගදී හම්බෙමු. මල්ලි අපි කොහෙද ආවේ? කොහෙද ආවේ? පාසිකුඩා. හරි එකක් තියෙනවා. මොකද්ද මං? ඔක්කොම ඉන්නවා නේද දැන්? එකක් තියෙනවා. අර රතු පාට මේක දාලා තියෙන ඉතින් ඒ ටික ඕන කරන්න අහන්න. අපි ආවා පාසිකුඩා බීච් එකට. පාසිකුඩා බීච් එකට. අවුව නම් සැරයි. තියෙන පාසිකුඩා බීච් එක. අවුව සැර වැඩි. මම ඔකට වෙනම පෙන්නන්න. ෆොටෝ එකක් ගන්න ඕන. සෙට් එක ඇඳගත්තද හරි පැත්ත නෑ. තාම මේ කන පිට දැන් ඉන්නවා. මෙයාලා මට චෝදනා කරනවා ඒක දක්වනකොට කන පිට බොරුවක් ඉන්නේ. මේක හරි පැත්ත. වීලාන් අතන අන්දමා වෙනවා කබරයා. කබරයට පිහිනෙන්න මදුරංග කෙලින් ඉන්න. කපුටන්ට හොඳයි. කපුටන්ටයි වල්ලොන්ට. මදුරංග වගේ. කාලේ දෙනවා. ඔන්න අපි ආවා එලිෆන්ට් රොක් බලන්න මේ මම මේ පැත්තට පෙන්න නවුවනේ සපේත් දන්නේ මේ තියෙන එලිෆන්ට් රොක් එක මේක නෙමෙයි තව ඉස්සරහට යන්න ඕනේ මේ ගම පවන බොයිස් කියලා ගම. ගහමු ඊට පස්සේ උරේ එකක් දාමු උරේ ගත්තා. පවන බොයිස් කියලා දාලා උරේ ගත්තා. බොසා අන්තිම එක අන්තිම පොයින්ට් එක අපේ අන්තිම පොයින්ට් එකෙන් සුපිරිම පොට් එක මේක. මෙතනින් අපි නතර කරනවා අපේ බ්ලොග් එක තව තියෙනවා. ඔය ඉස්සරහට එන්න ඕන අපේ මේකේ උඩ නගින්න යන්නේ නගින්න කලින් පොඩි වැඩකුත් තියෙනවා එක්කෙනෙක් නම් උඩට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න හම්මු මේකේ නගිනවා කියන්නේ
ආව උඩට. පවන බොයිස්. පේන්නේ නැහනේ. බා මෙහාට එන්න. සෙල්ෆියක් ගහන ගමන් ඉන්නේ. බ්ලොග් එක අවසන් කරන්න යන්නේ. කට්ටිය නා. ඔන්න අපි ආවා වාලච්චේන්නේ මාළු මාකට් එකට. මාළු මාකට් එකට මම මේක මේ ලෙල්ලම කියන එක නම් අහන්න එපා මගේ. හැබැයි මේක ලෙල්ලම. මේක වැහුවනේ. किलो का मेगा 300 रुपए जाना है। हां वाला नहीं देंगे नहीं आप निकाल दे ना मैं दाव से मानो දන්නේ गेला बाडू मान में टाइम में දැන් බේරලා අපි දැන් දෙන්නේ තව මම කිනාවට කොච්චර කට්ටක් කන්න බෑ නේද ගේන්ට මේක මේ දැලමියෝ කරනවා කියන්නේ. ගිඩවු නෑ මේ මහමුදුනේ මහමුදුනේ. ඔව් දියම යනවා දිය ඊළඟ ගොඩාව එන්නේ ඔය බං සුපිල්ල බයිට් බයිට් එක මාත් බයිට් එක නේ මම දැත්තා කියන පට මම කාර දෙනවා ලෙල්ල මේ ඔය වගේ තමයි යන්නේ. මාළු බෝට්ටුව එකයි ඇවිල්ලා තියෙන දැන්. උදේ එන්න උනේ බලන්න නම්. அது 2 கிலோ நம்ம தாரை ஓகே ஆன போறானே ஜவாயிரா